එල්නිනෝ කියන්නේ භයානක රකුසෙක්ද? නෑ පුතා, ඇත්තටම රකුසෙක් නෙමෙයි. එල්නිනෝවක් කියන්නේ කාලගුණික සංසිද්ධියක්. ඉතින් එල්නිනෝවකදී පුතේ ලෝක එක පැත්තකට වහිනවා. ගම් වතුර ඇති වෙනවා. තවත් පැත්තකට නියගය අඩු වර්ෂාපත නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලැබුගිනි ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි එල්නිනෝවක් කියලා දෙන්න කලින් ෂුටක් මේ පැසිෆික් සාගරය සහ ලෝක සිතීම සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. මේ තියෙන්නේ එල්නිනෝවකින් තොර ලෝකයක්. මේ එල්නිනෝ අවස්ථාව. එතකොට මෙන්න මේ කලාපය තමයි අපි කියන්නේ පැසිෆික් සාගරය කියලා. මෙන්න මේ පැසිෆික් සාගරයේ මේ පැත්තට අපි කියනවා නැගෙනහිර පැසිෆික් සාගරය. මේ තියෙන්නේ බටහිර පැසිෆික් සාගරය. එතකොට මේ උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, මේ තියෙන ආසියානු කලාපය. මේ තියෙන ලංකාව. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ එල්නිනෝවෙන් තොර අවුරුද්දකදී මෙන්න මේ පැත්තේ ඉඳන් වෙළඳ සුළං ප්‍රවාහය බටහිර පැසිෆික් සාගරය පැත්තට හමාගෙන එනවා. එනකොට මේ උණුසුම් සාගර ජලකඳ නිරක්ෂය දිගේ මෙහෙට තල්ලු කරන් එන්නේ. ඇවිල්ලා මේ පැත්ත රත් වෙන්න පටන් ගන්නවා. ඒ එල්නිනෝවක් නොවන අවුරුද්දකදී. ඔක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. නමුත් පුතේ එල්නිනෝ අවස්ථාවකදී වෙන්නේ මෙන්න මේ වෙළඳ සුළං ප්‍රවාහයේ ස්පීඩ් එක අඩු වෙන්න පටන් ගන්නවා. වේගය අඩු වෙනවා. ඊට පස්සේ මේක නැවත හැරිලා මේ පැත්තට තල්ලු වෙනවා. අන්න පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්තේ උණුසුම් ජල කඳක් නිර්මාණය වෙනවා. ආන් ඒ විදිහට පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්තේ උණුසුම් ජල කඳක් නිර්මාණය වෙනට අපි කියන මොකක්ද? එල්නිනෝ සංසිද්ධියක් කියලා. එල්නිනෝවකදී පුතේ මෙන්න මේ අවට කලාපයේ සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. එතකොට වෙන්නේ මේ කලාපයේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ආන් ඒ ජල වාෂ්ප වල බලපෑමෙන් මෙන්න මේ අවට කලාපයට හොඳටම වහින්න පටන් ගන්නවා. විශේෂයෙන්ම පීරු, චිලි, ඉක්වදෝර් වගේ රාජ්‍යයන්ට පෙර නොවූ ආකාරයට වහින්න පටන් ගන්නවා. ඉතින් මේ වැස්ස කොච්චරද කියනවා නම් ඇටකාමා වගේ කාන්තාරවලට පවා හොඳට වහිනවා. අල්පිපෙන්න පටන් ගන්නවා. ඉතින් මතක තියාගන්න එල්නිනෝ නිසා මෙන්න මේ කලාපයට දැඩි වර්ෂාපතනයක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම අකුණු කුණාටු වගේ කාලගුණයක් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට මේ පැත්තට එහෙම වෙනකොට මේ පැත්තට මොකද වෙන්නේ? දැන් තමයි හොඳම සිද්ධිය වෙන්නේ. ලංකාව වගේ අවට කලාපයට ජල වාෂ්ප රහිත තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. දැන් මේ පැත්තේ තිබ්බ ජල වාෂ්ප ටික අර පැත්තට ගිහිල්ලා. දැන් මේ අවට කලාපයේ ලොකු වියලි තත්ත්වයක් ඇති වෙනවා. ආන් ඒ වියලි කාලගුණයේ බලපෑමෙන් විශේෂයෙන්ම මේ පැත්තට දැඩි නියගය ලැබුගිනි වගේ සිද්ධි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෝසම් සුළං ආවත් ඒවට අවශ්‍ය ජල වාෂ්ප නැහැ. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒකෙන් අපේ මෝසම් වර්ෂාවේ තියෙන වර්ෂාපතන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා මෝසම් වර්ෂාව බිඳලා යන්න පුළුවන්. ඒ වගේ සංවහන ක්‍රියාවල අඩපණ වෙනවා. ඉතින් ඒකත් එක්ක වහින්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අවට කලාපයේ විශේෂයෙන්ම දැඩි උෂ්ණත්වයක් නිර්මාණය වෙන්නේ. අනික් අතට ඉහළ අහසේ වලාකුළු නිර්මාණයම අඩු වෙනවා. හේතුව තමයි ඉහළ වියලි වාතය පහළට කිඳා බැසීම. එතකොට මේ අවට කලාපයේ ඉහළ අහසේ වලාකුළු හැදෙන්නේ නැහැ. ඒතර වලාකුළු හැදෙන්නේ නැහැ කියන්නේ මොකක්ද? උඩින් එන රස්නේ පල්ලෙහාට කෙලින්ම එනවා. ඉතින් ඒ කියන සීළු කාරණාත් එක්ක විශේෂයෙන්ම ලංකාවේ නම් ඔය මධ්‍යම කඳුකරේ වියලි කලාප ප්‍රදේශවල ලැබුගෙන ඇති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව පැත්ත ගිනි ගන්නවා. ඉතින් ඒ නිසා අපි භයානක තත්ත්වයක් කියලා කියනවා මේ එල්නිනෝ සංසිද්ධියක්. එල්නිනෝ තත්ත්වයෙන් අපි බේරෙන්නේ කොහොමද? මේ වගේ අවස්ථාවක් කටයුතු කරන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු වීඩියෝ ටිකකින්. ඒ වගේම මේ වගේ කාලගුණික වශයෙන් වැදගත් වීඩියෝ ටිකක් අවශ්‍ය නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් පහලින් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න.